ආයලෝනේ කොහොමද මම ඔයාලට අද විඩ්‍රෝල් එකක් දාලා පෙන්නනවා 3,50,000ක්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම 3,50,000ක් 62,000ක් දාලා තමයි මුලින්ම පටන් ගත්තේ. එතකොට මේ වෙනකොට account balance එක මේ වගේ 9,78,000 ඒ කියන්නේ 77,802ක මුදලක් තියෙනවා. එතකොට මේ විදිහට ගේම් ප්ලේ කරපුවා මම ඔයාලට එකින් එක බලා ගන්න පුළුවන් ලයිව් වීඩියෝ විදියට මම අරගෙන අවිල්ලා තිනවා. සමහර දේවල් ගේන්නත් බැරි වුණා. ඒකෝර මේ විදියට වින් කරපුවා ඔයාලට බලා ගන්න පුළුවන්. පහළට ඉඳන් මේ විදියට 30000ක් දාලා 80000ක් මේ විදියට මම වින් කරපුවා තියෙනවා. ඊට අමතරව එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ලොස් එකක්. ඒක කවර් වෙලා තියෙන රුපියල් 10000ක් වගේ. ඒතකොට මේ වගේ amount එකක් මම earn කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ගේමක් ගහන්න නම් amount එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් අඩුම ලක්ෂකින්වත් නැත්තම් ඔයා රුපියල් 10000ක් තියෙනවනම් 10000න් ස්ටාර්ට් කරන්න ඕනේ. ලිමිට් එකක් තියාගෙන earn කරන්න පුළුවන් මේ විදිහට දවස ගානේ. රයිට් එහෙනම් වැඩි කතා නොකර මම විඩ්‍රෝල් එකට යනවා. මෙතනින් පරණ විඩ්‍රෝල් කරපුවත් බලා ගන්න පුළුවන්. බැංක් පේමන්ට් ගත්ත ඒවා. ඊට අමතරව මෙතනින් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මම විඩ්‍රෝල් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහට USDT වලින් තමයි මම විඩ්‍රෝල් එක ගන්නෙ. රයිට් මේ විදිහට මම amount එක මෙතනින් ටයිප් කරනවා 3,50,000 535,000යි 3,50,000. එතකොට ඩොලර් 1,058ක් මට ලැබෙන්න ඕනේ. අපි බලමු මෙන්න මේ විදිහට ඔයාලට මුලින්ම මතක් කරන්න ඕනේ මේ විදිහට මගේ channel එක හරහා වීඩියෝස් ගණනාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මුලින් ඉඳන්ම account එක සල්ලි දාන දවස් ඉඳන් මේ විදිහට play කරන හැම වීඩියෝ එකක්ම බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එකින් එක වාට බැලුවට පස්සේ හරියටම බලන්න amount එක හරි ඔයාලට බලා ගන්න පුළුවන්. දැනටමත් මම ඉන්නේ මගේ Bybit account එකේ. Bybit එකට ගිහිල්ලා මම මෙතනින් deposit වලට ගිහිල්ලා deposit crypto කියන දණ්ඩ ගිහිල්ලා USDT තෝරනවා. තෝරලා BP20 network එකෙන් තමයි මම මේ විදිහට withdrawal එක ගන්නෙ. address එක copy කරගෙන ගිහිල්ලා මෙතනින් address එක දෙනවා. right 3,50,000 amount එක withdraw කරන්න යන්නේ. එහෙනම් මෙතනින් confirm කියලා මම මෙතනින් දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් request create successfully කියලා වැටෙනවා. මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් under review තියෙන්නේ. අපි බලමු back වෙලා කොහොමද amount එක අඩු වුණාද. අන්න amount එක අඩු වුණා. අපි බලමු කොච්චර වෙලාවක් යයිද දෙන්න. මේ හැම එකක්ම බලමු. මෙතනින් withdrawal එක success වෙනවා. චූටි වෙලාවක් යයි. මොකද withdrawal එක එන්න නැත්තම් amount එකක් දාලා withdrawal කරනකොට චූටි වෙලාවක් ඒ කියන්නේ crypto වලින් ගන්න හින්දා චූටි වෙලාවක් යනවා. අනිවාර්යයෙන්ම මේක ඉක්මනින්ම success වෙනවා. එතකොට 3,50,000ක amount එකක් withdraw කරා කියන්නේ අතන මට මේ විදිහට earn කරලා ඉවරලා withdrawal එකක් ගත්තා. එතකොට මේ විදිහට මම බලන්න තාම නැහැ. එතකොට මේ විදිහට earn කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මේ crash game එකේම ගහන්න නම් අලුතෙන්ම පාරි ප්ලස් කියලා ආව වෙබ්සයිට් එක. එතකොට ඒකේ රෙජිස්ටර් වෙන්න ඕන අවශ්‍ය වීඩියෝස් ඔක්කොම දාලා තියෙනවා. එතකොට මේ වීඩියෝස් බලලා ප්‍රොමෝ කෝඩ් එක HBT 500 නැත්නම් ලංකා 22 කියලා ටයිප් කරගන්න මම සයිට් එකෙන් දාලා තියෙනවා ප්‍රොමෝ කෝඩ් දෙකක්. ඒ කැමති එකකින් ඔයාට රෙජිස්ටර් වෙන්න පුළුවන්. රෙජිස්ටර් වෙලා ගේමක් ගහන්න ඕන මෙන්න මේ විදිහට ගේමක් ගහන්න. මොකද මුලින් ඉඳන්ම මම වීඩියෝස් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. තාම සක්සස් වුණේ නැහැ. අන්න රයිට් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට දැනට amount එක 3,50,000 withdrawal එක මට සක්සස් වෙලා තියෙන්නේ. හරි යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ amount එක දැනට මගේ USDT TRC20 wallet එකට ඇවිල්ලා තියෙන. එතකොට
ඩොලර් 1070ක මුදලක් මේ විදියට මට පේමන්ට් එක ලැබිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදියට තමයි earn කරන්නේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ඒ කියන්නේ මම පෙන්නන්නම් මෙතනින් ගිහිල්ලා රයිට් මේ විදිහට බලා ගන්න පුළුවන් 3,39,50ක් තමයි amount එකේ වටිනාකම තියෙන්නේ. මොකද P එකක් ගියාට පස්සේ පොඩි amount එකක් අඩු වෙලා තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. මට මේ විදිහට withdrawal එක ලැබුණා. එතකොට මේ විදිහට තමයි අපි earn කරන්නේ. එතකොට මේ විදිහට earn කරලා අපි මේ විදිහට දවස ගන්න profit එකක් ගන්නවා. මෙන්න මේ විදිහට videos බලන්න. මුලින් ඉඳන් බලන්න. videos වල මම හැම විස්තරයක්ම කියලා තියෙනවා. එහෙනම් මම ගිහිල්ලා එන්නම් අලුත්ම වීඩියෝ එකක් අරගෙන ඔයාලත් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඊට අමතරව මොනවාරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.